අයිබෝවන් ආදරණීය හදවත්වලට ආදරෙන් කතා කරන්න Creative Talks වැඩසටහන. ඉතින් අද අපේ වැඩසටහනට අපි ආරාධනා කරේ දක්ෂ ඒ වගේම නිහතමානී අධ්‍යක්ෂකවරයෙක්ට. ඉතින් තිරින බොරලැස්ස ඔබතුමාව ඉතාමත්ම ආදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වලින් පුරුදු විදියට මගේ දීර්ඝ ටෙලිනාට්‍ය දෙකක් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. සහ වර්තමානයේ ඉන්න තියෙන චිත්‍රපටයක පසු නිෂ්පාදන වැඩ කටයුතුත් එක්ක කාලය ගත වෙලා යනවා. ඔබ තමයි ඉතින් මේ දවස්වල අහන්න ඕනේ මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට පැමිණෙන්න මූලික උනේ කොහොමද? ඒ කියන්නේ මේ ආපු ගමන් මඟ ගැන කතා කරොත් අතන මේක මගේ මේ ටෙලිනාට්‍ය ගමන ඉතාම අහඹු ගමනක්. ඒ කියන්නේ අත්තම කිව්වොත් මම ශාස්ත්‍රයට එන්නේ කලාවට සම්බන්ධ වෙලා හිටියා මම පාසල් කාලේදී. උනාට මම කලින් වැඩ කරේ වෙළඳ ශාස්ත්‍රයේ. එතකොට මට රට යන්න පොඩි මේනියා එකක් ආවා. එතකොට ඒකෙදි මම ලොකු මුදලක් අහිමි කරගත්තා. ඒකට රැවටුණා. ඒකත් එක්ක මගේ සහෝදරයෙක් තමයි දේවින්ද කෝමගේ. එයා තමයි මම අප්සෙට් එකේ ඉඳිද්දි මාව වරෙන් යන්න කියලා එක්කන් ආයේ මේ ෆීල්ඩ් එකට. ඉතින් ඊට පස්සේ ඉතින් හොඳ ගමනක්. ඒ කියන්නේ මෙතනට එන ගමනේදී මම වෙලාවකට මම හිතනවා මේ රට නොගියක හොඳයි කියලා. ආම්ලෙස හරි ඒක වෙලා. දැන් ඉතින් මේ ඉන්න තැන ගැන මම ගොඩක් සතුටුයි. හොඳයි. ඉතින් ටෙලිනාට්‍ය ගණනාවක් තුලින් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න ඔබතුමාට පුළුවන් වුණා. ඒ ආපු ගමනේ මොනවද තියෙන අත්දැකීම්? අපි මේ ටෙලිනාට්‍ය ගැන කතා කරමු. අතන මම සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමයි වැඩ කරේ. මුලින්ම මට දේවින්ද කෝංගහගේ මහත්මයාගේ නිර්මාණය මට නම අමතකයි. සමාවෙන්න ඕනේ. ඊට පස්සේ දෙරණට සම්බන්ධ වෙලා දෙරණේ නාට්‍යත් එක්ක තමයි ගොඩක් මගේ ගමන ඉදිරියට ගියේ. මගේ පළවෙනි සහාය අධ්‍යක්ෂණය වස්සානේ සිහිනේ අපේ පුල්ෂාන් සන්නස්කල මහතාගේ නිර්මාණයක්. ඒකේ අධ්‍යක්ෂකතුමා ජානක සිරිවර්ධන. ඊට පස්සේ මම සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා මලී නාට්‍යයට. ඒතකොට මලී නාට්‍යයෙන් පස්සේ මම අග්නි කියන නාට්‍යයෙන් තමයි අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ. කියන්නේ 2011. එතන ඉඳලා ඉතින් මේ වෙනකන් මම දිගටම අධ්‍යක්ෂණ කටයුතු වල තමයි නියැලෙන්නේ. අපි ඔබතුමාගේ ටෙලිනාට්‍ය ගැන කතා කරොත් මට මතකයි රාජිනී අත්තම්මා සිදු ටෙලිනාට්‍ය මැද කාලේදී ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තා. ඔව් මගේ ඇත්තටම කිව්වොත් මගේ ප්‍රථම අධ්‍යක්ෂණය තමයි අග්නි. ඒකේ තමයි අමරදේව මහත්මයාගේ ගිමන් හැරෙන දියම දිගේ ගීතය තියෙන්නේ. ඒක තමයි ඒක තේමා ගීතය. ඊට පස්සේ මම අත්තම්මා අධ්‍යක්ෂණය කරනවා. කොටස් 476ක්. ඊට පස්සේ සිදු නාට්‍ය අධ්‍යක්ෂණය කරනවා. කොටස් 1401ක්. ඇත්තටම ලංකාවේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ විවිධ වකවානු වල එක එක වෙනස්කම් සහ අර හයිප් එකක් ආපු තැනක් තමයි මම කියන්නේ ඒ දවස්වල. ඉතින් ඊට පස්සේ නාට්‍ය ඒ වගේ ලොකු බ්‍රේක් එකක් ගත්ත නාට්‍යයක් තමයි සිදු නාට්‍ය. සිදු නාට්‍ය ගොඩක් ජනප්‍රිය වුණා. එතකොට සෝෂල් මීඩියා එකකින් නාට්‍යයක් ප්‍රමෝට් ඒ කියන්නේ අපිට සිදු වලට ලැබිච්ච හැම ප්‍රමෝෂන් එකක්ම අපි හිතලා කරපු දෙයක් නෙවෙයි. ඔක්කොම ප්‍රේක්ෂකයෝ තමයි අපිට දුන්නේ. ඊට පස්සේ තමයි ටෙලිනාට්‍ය වලට සෝෂල් මීඩියා එකෙන් ලොකු සපෝට් එකක් ගන්න පුළුවන් කියලා ශාස්ත්‍රය දැනගත්තේ. ඒ හම්බ වෙච්ච කමෙන්ට්ස් මේ මොනවාද හම්බ වෙච්ච පෝස්ට් අරවා මේවා ඔක්කොම අපි කියලා දැන් වර්තමානයේදී අපි ඒවා මුදල් දීලා ප්‍රොමෝට් කරගන්නවනේ. ඒවා නිකන් හම්බ වෙච්ච කැම්පේන් අපිට ලොකු ජනප්‍රියත්වයක් ගත්තා. සිදු නාට්‍ය තමයි ඉතින් මාව තිල්න බොරලැස්ස කියන පුද්ගලයාව ශාස්ත්‍රය හඳුනාගත්ත නාට්‍ය. ඊට පස්සේ ශක්ති එතකොට නාට්‍ය ලොකු ප්‍රමාණයක් නැහැ. හැබැයි කරපු නාට්‍ය රාජිනී එතකොට සිතනිදි නෑ
කෝඩුකාරී ගොඩක් ඔය වගේ නාට්‍ය තියෙන මට නම් ටික අමතකයි. මේ එතකොට කොටස් 5000ක් විතර මේ වෙද්දි මම නාට්‍ය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඔක තමයි මගේ ටෙලි නාට්‍ය ගමන. ඉතින් ඔබ තව නුදුරු දිනකින් ප්‍රේක්ෂකයන් අතරට එනවා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් විදියට. ඔබට ඒ දැනෙන හැඟීම කොහොමද? ඇත්තටම ටෙලි නාට්‍ය කොටස් 5000ක් කරා කියලා මම කිව්වනේ. 5000ක් විතර අනිවාර්යයෙන්. එතකොට මම හිතුවා චිත්‍රපටියත් අපිට ලේසියෙන් එහෙම කරන්න පුළුවන් මාධ්‍යයක් කියලා. නෑ, ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. දැනට අවුරුද්දයි මාස 2ක් විතර තිස්සේ පෙර නිෂ්පාදන කටයුතු, ඊට පස්සේ ෂූටිං, ඊට පස්සේ දැන් පෝස්ට් ප්‍රොඩක්ෂන්, මේ ඇතුලේ පුදුම කැපකිරීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයෙක් චිත්‍රපටයේ සිනමා නිර්මාණයක් ඉතා සාර්ථකව නිම කරගෙන. මට හිතෙන විදිහට චිත්‍රපටියක් කියන්නෙම අධ්‍යක්ෂකවරයාගේ කැපවීමම තමයි. ඒ තරම් ඒ වෙනුවෙන් මහන්සිය විය යුතුමයි. එතකොට මේ ඒක වෙනම මාධ්‍යයක්. මගේ චිත්‍රපටය රචනය කරේ අපේ අනෝමා විජේවර්ධන රාජිනී ටෙලි නාට්‍ය ලියපු කෙනා අක්කා. එතකොට සංගීතය තිලින තාරක, ඒකේ ප්‍රධාන රංගන ශිල්පියා දර්ශන් තවරාජ, එතකොට රංගන ශිල්පිනිය අභිලාෂී සන්තෝෂ්කි, නිල්මිනි තෙන්නකෝන්, අජිත් වීරසිංහ, අනුරාධ මල්ලවාරච්චි ඔය වගේ දක්ෂ සහ ප්‍රවීණ කියන රංගන ශිල්පීන් මේක ඇතුලේ ඉන්නවා. මේ වෙද්දි වැඩේ ඉවරයි. ඒ කියන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක ඉවරයි. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මණ්ඩලවලට ඒ කියන්නේ පෙන්නලා මේ වැඩේ ප්‍රේක්ෂකයන්ට දෙන්න දැන් ඒ වැඩ කටයුතු ටික කරමින් යනවා මේ දවස්වල. මං හොයන්නේ ප්‍රේමයක්. කොහොමද මේ නම වැටුනේ? අතට මේක තියෙනවා ගීත චිත්‍රපටිය ඇතුලේ ගීත 5ක් තියෙනවා. ඒකේ ප්‍රධාන ගීතය තමයි මං හොයන්නේ ප්‍රේමයක් කියන ගීතය. ඒක නිසාම අපි නමක් යෝජනා කිරීමේදී අපි කල්පනා කරා මේ ගීතය මේ චිත්‍රපටය ඇතුලේ කීප තැනකම පෙන්නනවා. එතකොට ඒකත් එක්ක අපිට හිතුණා මං හොයන්නේ ප්‍රේමයක් කියන නම තමයි මේකට හොඳ කියලා. මොකද සහ කතා තේමාවක් තියෙන්නේ හොඳ ආදරයක් හොයාගන්නේ කොහොමද? එතකොට ආදරය වෙනුවෙන් තමන්ගේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන් කරන කැපකිරීම සහ ඒ ලැබෙන ප්‍රතිඵලය තමයි චිත්‍රපටිය ඇතුලේ තියෙන්නේ. තන්නේ කරම මේක ඇතුලේ තියෙන්නේ ආදරය විතරමයි තියෙන්නේ. මේකේ කතා තේමාවත් මං හොයන්නේ ප්‍රේමයක් නේ. ඉතින් ඔබටත් ඔබ හොයන ප්‍රේමය හමු වුණා. මගේ ප්‍රේමය හම් වෙලා දැන් මට දරුවොත් 4 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ප්‍රේම කතාව තාම ලස්සනට ආදරෙන් ගලාගෙන යනවා. ඉතින් දැන් මෙහෙමයි ඉතින් ලංකාවේදී බැන්දට පස්සේ ඉතින් ආදර කතා ලස්සනද නැද්ද මන් දන්නේ නැහැ. ඉතින් පවුල කාගෙන යනවා. ගෙදර යන්නත් ඕනේ. ඉතින් මේ ආපු ගමනේදී ඔබට අමතක කරන්න බැරි අත්දැකීම් ඇති කාපු කටු ප්‍රමාණය ගැන කතා කරමු. ඇත්තටම මේ ශේෂයට ආපු මුල් කාලේදීම මම ඇත්තටම අඬලක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ අතීතයට වැඩිය වර්තමානය ගොඩක් හොඳයි. ඉස්සර තිබුණා මේක ඇතුලේ අර කැම්පස් ගියා වගේ පොඩි රැග් එහෙම දෙන ඒවා තිබුණා. ඉතින් මම කියන්නේ මොන ශේෂ්ත්‍රයට ගියත් අල්ලගෙන ඉන්න ඕනේ. අල්ලගෙන සිටීමේ ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. සහ එක එක දේවල් අපි සමහර දේවල් අපිට කියලා දෙන්නේ අපි ටැක්ෆුල් වෙලා ඒවා අල්ල ගන්න ඕනේ. අල්ලගෙන ඒවා අපේ වැඩවලට අපේ ස්ටයිල් එකට දාගෙන වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඉතින් ප්‍රශ්න තිබුණා කවදාවත් ඒ කියන්නේ ඉරිසියාව අපි බුද්ධජන මිනිස්සුනේ ඉරිසියාව ඇති වෙලා තියෙන ඕන තරම්. හැබැයි ඒ වෙනුවෙන් ඒ අදාළ පුද්ගලයාට හතුරුකමක් කරන්න කවදාවත් හිතලා නැහැ. මම ගොඩ යන්න විතරයි හිතලා තියෙන්නේ. තාමත් කවදාවත් ඉරිසියාවට රියැක්ට් කරන්නේ නැහැ. මම ඌට වැඩිය හොඳට කවදා හරි තැනකට එනවා කියන එකම විතරයි මගේ පරමාර්ථය. ඒ වෙනුවෙන් විතරයි මම කැපෙන්නේ. ජීවිතේ ඔබේ ජීවිතේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කරමු. මේවයි. මට දැන් ජීවත් වෙන්න ඇත්තට මම ටෙලි නාට්‍යවල ඉන්නේ ජීවත් වෙන්නේ.
ඒක කිසි මං හිතනවා මට උපතින් ආපු මොකක් හරි වාසනාවකට ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන දේ දෙන්න පුළුවන් කමක් මට තියෙනවා. يعني සමහර සිද්ධි වුණත් මම කම්පෝස් කරද්දී මටත් වෙලාවකට හිතෙනවා අගෝ මට ඒක හිතුනේ කොහොමද කියන දැන. ඒ කියන්නේ ප්‍රේක්ෂක අපේ ජෙනරල් ඔඩියන්ස් එක වැළඳ ගන්න පුළුවන් විදියට මට වැඩක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට හැබැයි ඒ මගේ වෘත්තිය කරගෙන යනවා. මම දැන් මොනවත් නැතුව කොළඹ ආපු එක මම දැන් යම් විදියකට ඉන්නවා. එතකොට මගේ ඊළඟ පරමාර්ථය තමයි බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන අනිවාර්යෙන්ම තිරින බොරලැස්ස. ඒක සිනමාවෙන් කරගන්න පුළුවන් කියන ලොකු විශ්වාසයක් මට තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් කැපවීමක් කරගෙන වැඩ ටික කරගෙන යන්න තමයි යන්නේ. අවුරුද්දට චිත්‍රපටියක් දෙකක් අනිවාර්යෙන්ම ඉස්සරහට කරන්න බලාපොරොත්තුවක් මගේ ජීවිතේ තියෙනවා. අයියගේ ටෙලි ඩ්‍රාමාස් ගැන කතා කරොත් ඒ ටෙලි නාට්‍යවලින් රාජිනී ටෙලි නාට්‍යය. රාජිනී ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් බොහොම ඇද බැද තබා ගත්තනේ. ඒ ටෙලි නාට්‍යයේ මේ ප්‍රේක්ෂකයන් තාමත් ඒ ටෙලි නාට්‍යයට ආදරේ. තාමත් ඒ ගැන කතා කරනවා. ඒම කොහොමද ඔඩියන්ස් එක අයියා බැලන්ස් කරගෙන යන්නේ? ඇත්තටම මම හිතුවේ නෑ රාජිනී කරනකම් නිර්මාණයකින් ප්‍රේක්ෂකයාට සංවේදී තැන්වලට කතා කරන්න ඕනේ යම් ආදර්ශයක් දෙන්න ඕනේ කියලා හිතුවේ නෑ මම. ඇත්තටම ලොකුවට මට ඕනුනේ එන්ටර්ටේනින් කියන තැන එළියට දාන්න විතරයි. හැබැයි රාජිනියකින් ඒක වෙනස් වුණා. ඒකට ප්‍රධානම හේතුව අපේ තිර පිටපත් රචිකාවිය අනෝමා විජේවර්ධන. ඇයගේ තිර රචනය දෙබස් වලට පණ දුන්නම හරි සංවේදී මිනිස්සුන්ට හරි ලෙන්ගතු මිනිස්සුන්ට හරි ආසන්න කතාවක් මේක ඇතුළේ තිබුණා. ඒ කියන්නේ පවුලක් ඇතුළේ තියෙන බැඳීම් ටික, සහෝදර සහෝදරියන්ගේ බැඳීම් ටික, ආදරය කතා. එතකොට මේ හැමදේම මෙයා අපේ අනෝමක හරි සංවේදීව පිටපතේ ලියලා තිබුණා. ඒක මම අධ්‍යක්ෂකවරයෙක් හැටියට රංගන ශිල්පීන් සහ අනිත් සෙක්ෂන් එක එකතු වෙලා ඒකට පණ දුන්නම ඉතා ප්‍රේක්ෂකයෝ ඉතාම ආදරෙන් වැළඳ ගන්න නිර්මාණයක් බවට පත් වුණා. ඇත්තට තාම දෙවැනි කොටසත් ඉල්ලනවා, තාම ඉල්ලනවා. හැබැයි දෙවැනි කොටසක් මම හිතන්නේ නැහැ ඉස්සරහට කෙරෙයි කියලා. හැබැයි ඒකට තිබිච්ච ආදරයට ප්‍රේක්ෂකයන්ට ඇත්තටම මේ ප්‍රේක්ෂකයෝ ඩයි හාඩ් ෆෑන්ස් ලා කියන්නේ අපේ අලුත් රංගන ශිල්පියෙක් දිනේල්ක මුතුආරච්චිලා එහෙම තාම ඉතින් රේන්ම තමයි. ඒ පාරදී දැක්කොත් රේන්ම තමයි. ඉතින් වෙනම ආදරයක් ප්‍රේක්ෂකයන්ගේ තිබුණා. ඒ නිසාම තමයි ඒ තාමත් ඉල්ලන්නේ. ඒ වගේම මේ අය අපි කතා කරන්න ඕනේ සිත නිදිනා ටෙලි ඩ්‍රාමා එකේ. ඒකේ අර ඔඩියන්ස් එකට අයියා දෙනවා අර තාත්තයි දුවයි බෑනයි එකතු කරලා අර අමුතු කතාවක්. ඉතින් ඒක මේ ගොඩක් මිනිස්සු ආදරය කරන්න ගත්ත ඒ චරිතවලට. ඉතින් අයියත් ඒ වගේ තාත්තෙක්ද? ආම බෑන දරුවෝ ඉතින් පොඩි අනිවාර්යෙන් ලොකුනාම ඒ වගේ බෑන කෙනෙක් හම්බ වෙයි. මේක ඒකෙත් මම හිතන ලක්ෂණවත් වේවා. ලක්ෂණ කියන්නේත් කලා ශාස්ත්‍රයේ පොඩි කාලේ ඉඳන් වැඩ කරලා හොඳ දැනුමක්, හොඳ උගතෙක් සහ ඒ දැනුමත් එක්ක ලස්සන පිටපතක් ලිව්වා. එතකොට ඒකට දායක වෙච්ච රංගන ශිල්පී අනුරාධ මල්ලවරච්චි, එතකොට සජිනි රෝයි, නිතු, එතකොට ඉරේෂ්, අපේ ඉෂාර වික්‍රමසිංහ ඒ කට්ටියත් එක්ක මේ වැඩේ කරාට පස්සේ වෙනම පණක් දුන්නා මේ නිර්මාණයට. විශේෂයෙන්ම අනුරාධ මල්ලවරච්චි මාමා කියන කැරක්ටර් මම හිතන්නේ ආයෙත් ඒ වගේ මාමා කෙනෙක් ලංකාවේ ඉතිහාසයේ ටෙලි නාට්‍යයක ඇදෙයි කියලා. මොකද one and only මාමා වෙලා ඉවරයි. බෑනත් ඒ වගේම තමයි. මම හිතන්නේ මාමයි බෑනයි සම්බන්ධය මීට වැඩිය දැනෙන විදියට ආයෙ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉස්සරහට වෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙනවා දැනට ප්‍රේක්ෂකව වැළඳගත්ත විදියට ඒ දෙන්න උදාහරණයකට ගත්තත් සිත නිදි නෑ මාමයි බෑනයි කියන ලෙවල් එකටම ඇවිල්ලා තියෙනවා. උදාහරණයකට දැන් මේ දෙන්න මේක මේ මධ්‍යසාර බොන මේ සීන්ස් ටිකක් තියෙනවා. සමහර වෙලාවට දැන් මගේ යාළුවෝ කතා කරනවා මචං මේ අර මාමයි බෑනයි එක්කම අරෙන්කෝ අපි ඩ්‍රින්ක් එකක් දාමු වගේ ඒවා. ඒ වගේ ප්‍රේක්ෂකයන්ට මේක ගොඩක් වැදිලා තියෙනවා මේ
කැරක්ටර් එක ඔය විශේෂම රංගන ශිල්පීන්ගේ දක්ෂතාවය මත පිටපතේ ප්‍රබලත්වය මත ලස්සන නිර්මාණයක් එළිදැක්වුවා. දැනට කොටස් 530ක් ටෙලිකාස්ට් වෙලා තියෙනවා ඒකේ. මේ අවුරුද්දේ අවසානයේ ඉවරයි ඒක අනිවාර්යයෙන්ම සිතනි දිනකදී ප්‍රේක්ෂකව වැළඳගත්ත නාට්‍යයක්. මේ ෆීල්ඩ් එකට අය එන්න බලාගෙන ඉන්නවා නවකීම්. ඒ නවකීම්ට අයියට දෙන්න තියෙන උපදෙස් මොකක්ද? නවකයන්ට මම කියන්නේ දැන් මේක ඇතුලේ ගොඩක් වෙලාවට ශාස්ත්‍රයට එන්න බලන රංගපාන්න විතරමයිනේ. දැන් මේ ශාස්ත්‍රයේ ඉන්න බහුතරයක් රංගපාන්න ඇවිල්ලා විවිධ ශාස්ත්‍ර වලට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු සමහරව අධ්‍යක්ෂකවරු වෙලක් තියෙනවා. සමහරු කලා අධ්‍යක්ෂකවරු වෙලා තියෙනවා. මේකප් ආටිස්ට්ලා වෙලා තියෙනවා. එතකොට ආම්බු ලෙස තමයි මේ හැමදේම වෙලා තියෙන්නේ. මම කියන්නේ ඉස්සරහට ආම්බුවක් නොවි මේ ශාස්ත්‍රයේ තියෙනවා කැමරාකරණය, අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය. ඒ ශාස්ත්‍ර වලට කැමැත්ත තියෙනවා නම් ඒ ගැන අධ්‍යයනයකින් මේකට එන්න පුළුවන් නම් මම හිතනවා හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. මොකද රංගපෑම කියන එක හැමෝටම බෑ. ඒක يعني ඉගෙනුවත් බෑ කරගන්න. ඒ කියන්නේ ටයිමින් කියන ඒවා මේ අතුලෙන් එන්න ඕන දේවල් ඒවා. ඒක නිසා Taman තේරුම් ගන්න ඕනේ රංගපෑමට කැමැත්ත තිබුණාට රංගපාන්න බෑ කියන එක. ඒක තේරුම් අරගෙන කලාවට වෙන අංශකින් යන්න පුළුවන් නම් එන්න. එතකොට මම හිතනවා හොඳ ගමනක් තියෙයි කියලා. අයගේ ටෙලිනාට්‍ය බලන ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපි වැඩසටහන නිමා කරන්න කලින් මොකද්ද කියන්න දෙන්නේ? මට කියන්න තියෙන්නේ දැන් ටෙලිනාට්‍ය බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් වැළඳගෙන තියෙනවා. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ටෙලිනාට්‍ය වලින් කරපු සාධාරණය වගේම සිනමා ශාස්ත්‍රයේ ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් කරන්න තමයි මගේ තියෙන බලාපොරොත්තුව. එතකොට ඒ වෙනුවෙන් කැප වෙලා හොඳ නිර්මාණයක් මේ වසරේ අග හෝ ලබන වසරේ මුලදී අනිවාර්යෙන්ම මං හොයන්නේ ප්‍රේමයක් කියන චිත්‍රපටය තිරගත වෙයි. ගිහිල්ලා බලන්න, බලලා බනිනවා නම් බනින්න, හොඳ කියනවා නම් හොඳ කියන්න, හැමදේම ඉතා අවංකව නිහතමානීව බාර ගන්නවා. ඉතින් ප්‍රේක්ෂකයන්ට මම සුබ අනාගතයක් පතනවා. කොහොම හරි අයියට ගොඩක් ස්තුතියි අපේ වැඩසටහනට ආවට. ඉතින් අයියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදිහට සිනමාව ජය ගන්න අයට ලැබෙන්න කියලා. ඉතින් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි, බොහොම ස්තුතියි මට මේ ක්‍රියේටිව් ටොක්ස් වැඩසටහනට ආරාධනා කරාට. ඔයාලටත් බොහොම ස්තුතියි. ක්‍රියේටිව් ටොක්ස් යන්නේ ඩ්‍රීම්ලයින් මීඩියා YouTube channel එකේ. subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන ප්‍රෝග්‍රෑම් ටිකක් වෙනවා කියලා මට හිතෙනවා. ඒ ටික බලන්න සියලු දෙනාම ලෑස්තිලා ඉන්න. ඉතින් තවත් ආදරණීය වැඩසටහනකින් ඔබ හමු වෙමි බලාපොරොත්තු වෙ ගිහින් යන්න. ඔබ සැමට සුබ දවසක්.